ඔයාටත් සමහර වෙලාවට හිතෙනවද ඔයාගේ මොලේ මලකඩ කාලා වගේ කියලා? පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැද්ද? ළඟම කෙනෙකුගේ නමක් මතකයට එන්නත් පැය ගාණක් යනවද? ගොඩක් අය හිතන්නේ වයසට යද්දී මතකයේ අඩු වෙන එක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි නූතන ස්නායු විද්‍යාව, ඒ කියන්නේ නියුරෝ සයන්ස් මගින් ඔප්පු කරලා තියෙනවා අපේ මොලය ප්ලාස්ටික් වගේ අපිට ඕන විදිහට හැඩගස්වන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ කිසිම බෙහෙතක් නැතුව ස්වභාවිකව ඔබේ මොලේ වේගය සහ මතකය 10 ගුණයකින් වැඩි කරන විද්‍යාත්මක රහස් 10ක් ගැනයි. අංක 1. නියුරොබික්ස් ව්‍යායාම. එහෙමත් නැත්නම් නියුරොබික්ස්. අපි ජිම් ගිහින් ඇඟ හදාගත්තට මොලේ වෙනුවෙන් ව්‍යායාම කරන්නේ නැහැ. ඔයා සාමාන්‍යයෙන් දකුණු අතින් වැඩ කරන කෙනෙක් නම් හෙට ඉඳන් දත් මදින එක, කොණ්ඩේ පීරන එක වගේ පොඩි වැඩ වම් අතින් කරන්න පටන් ගන්න. මේ වගේ නුපුරුදු දෙයක් කරද්දී මොළයට සිද්ධ වෙනවා අලුත් ස්නායු මාර්ග නිර්මාණය කරන්න. මේකෙන් මොළේ වම් සහ දකුණු අර්ධගෝල අතර සම්බන්ධතාවය පුදුම විදිහට වැඩි වෙනවා. අංක 2. වතුර වීදුරුවක බලය. අපේ මොළයෙන් 75කට වඩා හැදිලා තියෙන්නේ වතුරෙන්. ඔබේ ඇඟේ ජල මට්ටම 102කින් වඩා වුණත් අවධානය සහ තීරණ ගැනීමේ හැකියාව පහළ බහිනවා. නිතරම දැනෙන හිස රදය සහ බ්‍රේන් ෆොග් තත්වයට ප්‍රධාන හේතුව විජලනයයි. ඒ නිසා වැඩක් කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න අවතක් කරන්න එපා. අංක 3. මොළයට දාන පොහොර. ඒ කියන්නේ BDNF. ව්‍යායාම කරද්දී මොළය ඇතුලේ BDNF කියන විශේෂ ප්‍රෝටීන් එක නිපද වෙනවා. විද්‍යාඥයන් මේකට කියන්නේ මොළයට දාන පොහොර කියලා. දිනකට විනාඩි 20ක් වේගයෙන් ඇවිදීම හෝ දිවීම මගින් මතකයට අදාළ හිපෝකැම්පසේ කොටසේ අලුත් සෛල උපද්දවන්න පුළුවන්. අංක 4. බඩගින්න සහ සුපිරින්දන. අධික ලෙස පිටි සහ සීනි සහිත ආහාර ගත්තම මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා කම්මැලිකමක් දැනෙනවා. ලෝකයේ දක්ෂතම තාක්ෂණික ශිල්පීන් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එහෙමත් නැත්නම් පැය 6කින් නිරාහාරව සිටීම පාවිච්චි කරන්නේ ඒකයි. බඩගින්න දැනෙද්දී සිරුරේ නිපද වෙන කීටෝන්ස් කියන්නේ මොළයට ලැබෙන සුපිරි ඉන්ධනයක්. අංක 5. මොළය පිරිසිදු කරන නිින්ද. අපි නිදාගෙන ඉද්දී මොළය නිදාගන්නේ නැහැ. ඒ වෙලාවට මොළයේ තියෙන ග්ලිම්ෆැටික් පද්ධතිය ක්‍රියාත්මක වෙලා දවල් කාලයේ එකතු වුණු විෂද්‍රව්‍ය සෝදා පිරිසිදු කරනවා. දිනකට පැය 7ක හෝ 8ක සුවනින්දක් නොලැබුණොත් මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය අඩාල වෙලා මතකයේ දුර්වල වෙනවා. අංක 6. අලුත් අභියෝගවලට මුහුණ දීම. අයින්ස්ටයින් වගේ වෙන්න නම් හැමදාම එකම දේ කරලා මදි. අලුත් භාෂාවක් ඉගෙන ගැනීම, සංගීත භාණ්ඩයක් වැයීම වැනි අලුත් අභියෝග හරහා මොළයේ අලුත් ස්නායු සම්බන්ධතා ඇති වෙනවා. වයසට ගියත් මොළයේ තරුණව තියාගන්න තියෙන හොඳම රහස මේකයි. අංක 7. භාවනාවෙන් ලැබෙන ලේසර් අවධානය. භාවනාව කියන්නේ ආගමික දෙයකට වඩා ප්‍රබල මානසික ව්‍යායාමයක්. දිනකට විනාඩි 10ක් හුස්ම දෙස බලාගෙන සිටීමෙන් මොළයේ අවධානය සහ මතකය පාලනය කරන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කොටසේ ඝනකම වැඩි වෙන බව හාවර්ඩ් පර්යේෂණ පෙන්වා දෙනවා. අංක 8. හිරු එළිය සහ මොළයේ ඔරලෝසුව. උදේ නැගිටපු ගමන් ෆෝන් එක බලන්න නැතුව විනාඩි 10ක් හිරු එළියට යන්න. ඒ මගින් මොළයේ සෙරටෝනින් හෝමෝනය නිපදවි දවස පුරා ප්‍රබෝධයක් ලැබෙන අතර රාත්‍රියට හොඳින් නිින්ද යාමට අවශ්‍ය මෙලටෝනින් හෝමෝනය නිපදවීමටත් එය උපකාර වෙනවා. අංක 9. මනසින් මැවීම. එහෙමත් නැත්නම් විዥුවලයිසේෂන්. නිකෝලා ටෙස්ලා පවා තමන්ගේ යන්ත්‍ර සෑදීමට පෙර ඒවා මනසින් ක්‍රියාත්මක කර බැලුවා. යමක් කරන විදිහ හිතින් චිත්‍රපටයක් වගේ මවා ගැනීමෙන් ඒ අදාළ ස්නායු පරිපථ ශක්තිමත් වෙනවා. ඇත්තටම කරන දේ සහ හිතින් මවා ගන්න දේ අතර වෙනස හඳුනා ගැනීමට මොළයට අපහසුයි. අංක 10. ඩිජිටල් ඩීටොක්ස්. එහෙමත් නැත්නම් ඩෝපමින් පාලනය. අද අපේ අවධානය බිඳෙන්න ප්‍රධාන හේතුව සෝෂල් මීඩියා හරහා ලැබෙන අධික ඩෝපමින් උත්තේජනයයි. දවසට පැයක්වත් ෆෝන් එකෙන් ඈත් වෙලා ඉන්න. කම්මැලිකම දැනෙන්න ඉඩ හරින්න. මොකද නිර්මාණශීලී අදහස් යන්නේ එවටයි. මේ කරුණු 10ම එකවර කරන්න අමාරුයි. ඒ නිසා අද ඉදම් එක පුරුද්දක් විතරක් තෝරාගෙන පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ මොළයට අලුත් දෙයක් එකතු වුණා නම් කමෙන්ට් එකක් දාන්න. මෙවැනිම වටිනා වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට ජය!